ඉතින් අර 100ට 3 නරියෝ ටික විතරක් නෙමෙයි හිටපු සිංහයෝත් එයාව රජ කරා. හැබැයි වැස්සක් වැහලා ඒ නිර ටික හේදිලා ගියාට පස්සේ තේරෙනවා දැන් තමයි තේරිලා තියෙන්නේ මේ හූ තියන වැඩ බැරි නරියෙක් කියලා. ආණ්ඩුවට සිද්ධ වෙනවා අර අංගොඩ මානසික රෝහල ඉතාම හොඳ මට්ටමින් නවීකරණය කරලා වැඩි දියුණු කරන්න. අවධානය විසින්ම තමයි මම රාජපක්ෂ වලටින් හැදුවේ. අර මොහොතේ වේලවැවේ ඔබද්දි ගහද්දි කොහොම යනකම් ඉඳලා තමයි මම යන්නේ කියලා මම රාජපක්ෂ අධික මන්ත්‍රී හිටියානේ. හරි. මම හිතමු මහත්තයා වගේමයි අනේ පණ අපි වගේ තරුණයෝ මේ ගමන ගෙනියද්දී ඒ තරුණ පරම්පරාවත් එක්ක හැප්පෙන්න ලෑස්ති වෙන බැටලියන් එකක් හදාගෙන එන්න. අධ්‍යක්ීම් බහුලම ලාබාලම නායකයෙක්. මරණෙත් නරකට ගියා. පතිටනේ නරකට යනකොට. එයාට රට නැහැ, එයා රටට ණය නැහැ කියලා. ඒ වුණාට පානදර LIC එක ණය නේ අරගෙන කවලත්. අපි හැමෝටම මතකයි 2015 විතර වෙනකන් අපි ඇසින් දැක්ක සංවර්ධනයක් මේ රටේ තිබ්බා. ජොගින් ට්‍රැක්ස් නැත්තම් ඇවිදින මන්තිරු හැදුවා. ඒවට සෝලර් ලයිට්ස් එන්නේ නෑ නේ වනේ. ඒ වගේම දියවන්නාව, බේරේ වැව වගේ ඇලදොල ලස්සනට පිරිසිදුව කරගෙන ගියා. Hey y'all, come look at this. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. ලබ්බ තමයි. ඩෙන්ගු වගේ වසංගත වලට උණු උසන්න දුන්නෙත් නෑ. පෙට්‍රල් එහෙම 165ට වගේ දුන්නා. හයිවේ හැදුවා, පෝට් සිටි හැදුවා. හැබැයි ඒ සංවර්ධනයට අපි එපා කියලා බොරුවකට රැවටිලා නොදකපු මවල පෙන්නපු සංවර්ධනයක් පස්සේ ගියා. මගේ අකා උසන්න තෝ ඵලයන් ගෑණියේ අන්ද මම හිතමු මහත්තයා වගේමයි අනේ පණ ඔයා වගේ දාර හරක් අනේ අම්මී මට මතක් වෙන්නේ අර නිල් බාල්දිය වැටුණ නරියාගේ කතාව. නරියා නිල් බාල්දිය වැටුනම මිනිස්සු හිතුවා අමුතු සතෙක් කියලා. ඉතින් අර 100ට 3 නරියෝ ටික විතරක් නෙමෙයි හිටපු සිංහයෝත් එයාව රජ කරා. හැබැයි වැස්සක් වැහලා ඒ නිර ටික හේදිලා ගියාට පස්සේ තේරෙනවා දැන් තමයි තේරිලා තියෙන්නේ මේ හූ තියන වැඩ බැරි නරියෙක් කියලා. අම්මාගේ රෙද්ද. මට හිතෙන්නේ මේ ඔක්කොම වැඩ තියෙද්දී ආණ්ඩුවට සිද්ධ වෙනවා අර අංගොඩ මානසික රෝහල ඉතාම හොඳ මට්ටමින් නවීකරණය කරලා වැඩි දියුණු කරන්න. මොකද 2029 විතර පස්සේ සෑහෙන මානසික වියවුල් වෙච්ච සෙට් එකක් ඉන්නවා බෝඩ් කරන්න. ඉතින් ඒ හින්දා අපි දැම්මම මේ ඔය අංගොඩ මානසික රෝහල වැඩි දියුණු කරන්න නරකද? ඊය ඔයගොල්ලෝ කොහොමද හිතන්නේ? සමහර මේ වීඩියෝ ක්ලිප්ස් එහෙම දකිද්දි මට හිතෙනවා මුන් දැම්මම බෝඩ් කරන්න හොඳයි කියලා. එන්නට 2029 වෙනකන් ඉමු. මොකද එතකොට මානසික රෝහල දියුණු කරන්නත් අපිට කාලයක් තියෙනවනේ. ඒකත් එක්ක මේ තරුණ පරම්පරාවත් එක්ක සෙල්ලම් කරන්න එන්න එපා කර ජනාධිපතිතුමා. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට කියන්න ඕනේ. අපි වගේ තරුණයෝ මේ ගමන ගෙනියද්දී ඒ තරුණ පරම්පරාවත් එක්ක හැප්පෙන්න ලෑස්ති වෙන බැටලියන් එකක් හදාගෙන එන්න. මේ කියද්දිත් ඇඟ හිරි වැටෙනවා හොඳේ. 2029 නාමල් රාජපක්ෂ ජනාධිපති වෙනකොට එයා පිටිපස්සේ හිට ගන්න මේ ඔළුගෙඩි ටික මේ තරුණ පරම්පරාව දැවැන්ත තරුණ පරම්පරාවක් විදිහට අපි ඉස්සරහට ගෙනියනවා කියන එක මතක තියාගන්න. මේ පිස්සන් කොටුවට රතින් දැම්මා වගේ. බලන් ගන්න එපා නිකන් ෂෝකාරයෝ මේ. මයි දැන් මේ රටම ලොකු ව්‍යසනයකට මුහුණ පාලා තියෙනවා. මේගොල්ලෝ පහුගිය අවුරුදු දෙකේම කරෙත් මොකද්ද? එක එක අයගේ කුණු හොය එක එක අයට බැන බැන හිටපු එක විතරයි. හොඳ වැඩේ. අඩුම ගානේ රට බංකොලොත් කරා කියලා බයින එක්කෙනෙක්ට හරි ඒ හේතුවට නඩුවක් දාලා තියෙනවද? නෑ. මේ රටේ කිසිම කෙනෙක්ට මේ ආණ්ඩුව විසින් රට බංකොලොත් කරා කියලා නඩුවක් දාලා නෑ. හැබැයි මේගොල්ලන්ට නඩු දැම්මොත් අර කන්ටේනර් 323 ඉඳන් ගල් අඟුරු වංචාව ඉඳන් ඊට පස්සේ ඩොලර් 2,50,000 ඉඳන් ඊට පස්සේ ඒවා හංගන්න කරපු අහස පොළව නූලන දේවල් ඉඳන් මේගොල්ලෝ කරපු හොරකම් සහ කියපු බොරු අනන්තයි අප්‍රමාණයි. මොකද මේ කේන්ද්‍රී ගෑන්නේ මොකද එතුමාට ඒ සපත්තු දුන්නා, ඩබල් පොකට් ෂර්ට් දුන්නා එලි කරන්න බැයි නම් අඩුම ගානේ අර ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා දියුරුම් ප්‍රකාශ වලින් වත්කම් වගේක් එහෙම ඉදිරිපත් කරලා තියෙන්නේ නැතිනේ නේද? අනිතින් ඒව හරි බැරි වෙයිද හෙලි කරන්න අපිට කියන්න පුළුවන්ද? ඒක තමන්ගේ නමට හෝ බිරිඳගේ නමට හරි තියෙන ඒවා. මොකද ඒ පූර්ණ කාලීන දේශපාලනය කරා කියලා දෙමව්පියන්ගෙනුත් කිසිම දෙයක් හම්බෙලා නැත්තම් ඉතින් මේවා ඉපැයි ඔය කොහොමද කියලා අපිට පොඩ්ඩක් කියන්න නේද? මොකද ජනාධිපතිතුමනි ඔබතුමා මේ ආදර්ශය දීලා පටන් ගන්නවා නම් ඒක හොඳයි කියලා තරුණයන් විදිහට අපිට හිතනවා ඇත්තට. මොනවද බං මේක කියන්නේ? නාමල්ක ලේසිනේ මහින්ද නෙවෙයි නාම කියන ඒ පැත්තෙන් සරයි. ඔව් තමයි රටම බේරගන්න. අනිවාර්යයෙන් අපේ රටේ ඉන්නේ. ඒ නිසා ප්‍රයිවට් එජෙන්ඩා නෑ. මම හිතනවා නාමල් රාජපක්ෂ වගේ රට ආදෙන චරිතයක් ජනාධිපති වූ පමණින්ම මේ ටර්න් වෙනවා. ලබ්බ තමයි.
වෙනවා. අනිවාර්යයෙන්ම රට එයා හදනවා. හරි නාමල් ආව කියලා හරියන්නේ නැහැ. ඕලං වැඩ කරන්න ඕනේ සෑහෙන ප්‍රමාණයක්. තුනෙන් එකක් කන්නේ නැහැ. මම ධර්මී කියලා ළමයිට පොත් දෙන්න. ඉස්කෝලේ 12ක් වහලා තිනවා මේ අවුරුද්දට. ඒ ඉස්කෝලේ ළමයි යනවා ඉන්නේ. ධර්මී කියලා පැය 3ක් ඇතුළට ගියා. මේ ගිසුමනේ මං ගිහලා පොත්පත් දීලා. ඩිස්ට්‍රික්ට් කොළඹ නේ මම යනවා. මම ධර්මී කියලා යන්නේ. මම පොත් දෙන්න මම කරන සෝෂල් සර්විස් මම කොහොමද කරනවා. මට ඒක පොදුයි. මට ඒක අදාළ නැහැ. මට රටම බේරගන්න. අනිවාර්යයෙන් රටේ ඉන්නේ. අමූලික පට්ටපල් බොරුවක්. අපි පුංචි කාලේ ඉඳලා දැක්ක දේශපාලන වෙනස්කම් එක්ක. හරිද? මට මතක ඇති කාලෙක මම පුංචි කාලේ චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මැතිණියගේ දේශපාලනය දැක්කා. ඵලයන් යන්න රිලා කැප්ප කෙලින් නැතුව. එතනින් පස්සේ එතනින් එහාට මම දේශපාලනය අහලා තිබුණා. වෙනස්කම් දැකලා තිබුණා. එතනින් පස්සේ මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දේශපාලනය දැක්කා. ඔහුගේ විලාසය, ඔහු කොහොමද මේ රට ගෙනිච්චේ, කොහොමද යුද්ධයක් අයින් කරේ නේද? මේකේ මිනිසුන්ගේ උතුර දකුණ කියන එකට අපිට හරි ලොකු ප්‍රශ්නයක් තිබ්බනේ කාලේ යන්න. ඉතින් ඕක නැති කරලා, හරිද? ඔය ගැටලුව අයින් කරලා මේ රට සංවර්ධනය කරනවා අපි දැක්කා. සිංකුරු ආරක්ෂා කරා උන් කරපු පාඩිකම් බලුකම් ඒවත් වහලා ඒවයි ප්‍රතිඵල ඇති මං භුක්ති විඳිනවා දැන්. ඉතින් හැබැයි තවත් නම් ඒ ගොංගම් කරන්නේ නැහැ මොකද. ඉතින් එහෙම දැක්කට පස්සේ අපිට හිතුණා ටික කාලයක් යනකොට ඒ පැත්තෙන් තිබිච්ච මතවාද සමාජයේ තැන් තැන් වල දෝලණය වෙලා තිබුණා. අපි ටිකක් මුගුරා යනකොට වයසින් අපිට තේරෙන්න පටන් ගන්නවා මේ ඔක්කොම වෙනස්කම් ඇති කරන්න අවුරුදු ගාණක් තිස්සේ ජවිපේ සහ NPP ඇතුළු කණ්ඩායම කොයි වගේ ප්ලෑන් එකක් ගැහුවද කියලා. ඒ ප්ලෑන් එක ඇතුලේ එක ඉත්තෙක් තමයි, ඒ කියන්නේ ප්ලෑන් එක ඇතුලේ ඒගොල්ලෝ try කරා එළියට ඇදලා දාලා විසික් කරන්න මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නාමල් රාජපක්ෂ සහ ඒ කණ්ඩායම. හැබැයි අපි විශ්වාස කරනවා මේ මොහොතේ නාමල් රාජපක්ෂ කියන්නේ ඉස්සර ඉඳපු නාමල් නෙමෙයි. එන ගෝ. එතකොට ඔය එක එක්කෙනාගෙන් වත්කම් අහනකොට ඔය හොරකම් කරා කියලා අහනකොට ඒගොල්ලොන්ට මේ අර ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ අර අහවල් මිත්‍රයා දුන්නා සමාජ ප්‍රාග්ධනය වගේ දේවල් කියලා බොරුට ඉස්සර යන්නත් බෑනේ නේද එතකොට. ඉතින් එතකොට අපිට පුළුවන් තරුණයෝ වශයෙන් ඔබතුමා වුණත් විශ්වාස කරන්න ඔබතුමාගේ ආදර්ශය දීලා පටන් ගන්නවා. අනිත් දේ තමයි සාමාන්‍යයෙන් ඕනෑම දෙයකට පළපුරුද්ද නැත්නම් මේ එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනේනේ. අධ්‍යාපනයට උනත් ක්‍රිකට් ක්‍රීඩාවට උනත් නැත්නම් ගෘහණියකට උනත් ගෙදර කෑම උයන්න උනත් පළපුරුද්ද තියෙන්න ඕනේ. එතකොට තමයි රසට කෑමක් හරි හදා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මේ පූර්ණ කාලීන දේශපාලනය කරා කිව්ව පළියට රටක් පාලනය කරන්න බෑ. දේශපාලනේ මෝඩ කතා කියන්නේ ඒවට තමයි. පයියන්නේ නැහැ. මම හිතන නාමල් රාජපක්ෂ වගේ රට ආදෙන චරිතයක් ජනාධිපති වූ පමණින්ම මේ ටර්න් වෙනවා. ටර්න් වෙනවා. අනිවාර්යයෙන්ම රට එයා හදනවා. මොකද මහින්දේ පුතානේ. මට වඳුරු කුණු හබ මතක් වෙන හොඳේ. ඒ බ්ලඩ් හරි නාමල් ආව කියලා හරියන්නේ නැහැ. ඕලං වැඩ කරන්න ඕනේ සෑහෙන ප්‍රමාණයක්. මොකද ටීම් එක නාමල්ට සපෝට් කරනවා නැත්නම් මේක. අපි හොඳ ටීම් එකක් ඉන්නවද නාමල් එක ලේසි නෑ. මහින්ද නෙවෙයි නාමල් කියන්නේ ඒ පැත්තෙන් ටිකක් සරයි. පුරතල් ගෝඨාභය රාජපක්ෂලාගේ ප්ලීස් අනේ මට කරදර කරන්න එපා කියන්නේ. අනික ඒව නම් හම්බෙන්නේ නැහැ පුතෝ. අනික පරයන් ලොකු නැහැ යන්න. විනෝදේ මේවයිදී අපිට වැඩක් නැති ඉඳ කියන්නේ නැහැ කියලා හිතාගෙන ඉඳිවට. ඒවල එන්න සද්දෙන්නේ මේ මාත්‍යාගේ. එයා දැන් ලොකුවට වීඩියෝ එකක් කරලා කියලා තිබ්බනේ. එයාට රට නැහැ, එයා රටට නැහැ කියලා. ඒ වුණාට පානදර LIC එක නැහැ නේ අතන කවල්ලන්ට. තමුසේ මාර බඩුවක් නෙවෙයි. මං ජනාධිපති නම් කළු මුහුද තියා දාන්නේ මෙවුන් රැල්ලටවත් අපේ රටට එපා. මොකද දේශපාලනය කියලා මේගොල්ලෝ මේ දැන් බලේ ඉන්න කට්ටිය කලේ මොකද්ද? හයිට් පිටියේ රස්තියාදුකාරයෝ වගේ පිකටින් කරපු එකයි, එක එක කඩා කප්පල්කාරී වැඩ කරපු එකයිනේ. කුණු හරපනේ කතා කරන්නේ. මේ ළඟදිත් මේ සමහර මන්ත්‍රීවරු පිළිගත්තනේ නේද? ඒගොල්ලෝ අර වගේ නිතිප්පා, මේ වගේ නිතිප්පා කියලා නේද? ඉතින් මේ මොකද මේ පේන විදිහට මේගොල්ලොන්ට තියෙන එකම කලපුරුද්ද බොරු කීමයි, කයිවාරු කැසීමයි පමණයි. ඉතින් එච්චරයි එහෙම තමයි අපිට පේන්නේ. ඉතින් අනිත් අයගේ වැරදි කුණු හොය ඒවට මඩ ගහා ඉන්නේ නැතුව මොකද ඊළඟ අවුරුදු තුනක් රාජපක්ෂගේ ඉඳලා හරියන්නේ නැහැ නේ. මොකද හැබැයි මම එකක් කියන්නම්. අල්ලනකොට කෙන්ද්‍රි ගාන්න නම් එපා. අම්මා කොහොමද මේ කතාව? 100ක් කාලා තාත්තත් කාලා පුතත් කාලා පුතාගේ පුතාටත් කෑෂ් ෆ්ලෝ එක හදලා යන්නයි දැම්මම බලාපොරොත්තු ලේසි නෑ. තාත්තා කරා අවුරුදු 100ක් දේශපාලනය කරලා තියෙනවා. අපේ ළමයි කරයිද නැද්ද දන්නේ නැහැ. හැබැයි කරයිද නැද්ද කියන එක එයාලගේ අතේ තියෙන. හැබැයි උට කරන්න ඕනොත් කරන්න පුළුවන් වෙන්න සෙට් කරලා තියෙනවා. ඒ වුණාට අපි නම් දැන් කියන්නේ ඔය පවුල් දේශපාලනය ඇති කියලා. ඕක අපිට එපා වෙලා නෙවෙයි වෙනස කළේ. අනේ ආයිත් ඔය වලිකකා දඟලලා නිකන් ඔයාටයි වගේ පුතාටයි යන්නේ මේකෙම හම්බ කරගන්න try කරන්න එපා. මොකක් හරි බිස්නස් එකක් කරලා ඔය ළමයින්ට කන්න දෙන්න. ළමයින්ටත් කියන්නේ මේ දේශපාලනය කියන මඩ ගොරුවට එන්න එපයි කියලා. හරි දාස වුණත්. මොකද තාත්තයි සීයයි ඊට කලින් කරපු හරිය ළමයින්ට කියලා දුන්නා නම් ඔය බුද්ධිමත් ළමයි ඔය ළමයි එන්නේ නැහැ දේශපාලනයට. අම්මපල්ලා. මේ අලුත් එන තරුණ ගැටුම්ට අවස්ථාව දෙන්න අප්පා. ඔයගොල්ලෝ පරම්පරාවට මේ හැමදාම මේකේ එලිලා ඉන්න ඕනේ. මම එහෙම ආපස්සට වදින තීන්දුව ගන්නේ නැහැ. තව ආයේ අපේ ළමයි ආවිලා නායකයවන්න සෙට් කරන්නේ නැහැ මම. එයාටත් වන්න ඕන නම් කෑෂ් ෆ්ලෝ එක හදලා දෙන්න. අම්බෝ අපි තව අවුරුදු කීයක් මේ ණය ගෙවන්නද අප්පා? එපා අමාරුයි මේ ගොඩ යන්න දන්නේ ආයිත් නම් එපා පාඩු වෙන මේ අපි මේ ටික බලා ගන්න. හරි අමාරුයි දැන් මහන්සි. එපා කියලාම කට රිදෙනවා. ඔයා යාසේ පුතාගෙනත් කියනවා. අපි කිසි ඉන්කම් ජෙනරේෂන් එකක් ආදායම් උත්පාදනයක් නැහැ නේ මේ රටේ.
මේ පූර්ණ කාලීන දේශපාලනය කරන අය කොහොමද මේක මැනේජ් කරන්න හිතන් ඉන්නේ කියලා රටේ තාරුණ්‍ය වශයෙන් අහන්න කැමති කොහොමද මේක මැනේජ් කරන්න හිතන් ඉන්නේ කියලා. මොකද ඉදිරියේදී ලොකු ව්‍යසනයකට මුහුණ දෙන්න වෙනවා ලංකාවට. මොකද මේ බදු වලින් විතරක් නෙමේ රට දුවන්නේ මේගොල්ලෝ. ඉතින් මම අහසයි අහන්න කොහොමද මේක මැනේජ් කරන්න හිතන් ඉන්නේ කියලා. ඉතින් එච්චරයි. යුරෝ අරගෙන ඩොලර් අරගෙන අනිකුත් මුදල් අරගෙන ලංකාවට නැවාලා. ඔය තියපු මුදල් ටික අවිල්ලා තියෙන නැවෙන් ඇවිල්ලා මහා භාණ්ඩාගාරයට වෙනම දීලා තියෙනවා මෙන්න මේ සල්ලි ටික දැන් ඕගලන්ට තියෙන බෙදාගෙන යන්න. ඒක අපිට තියුනේ එහෙම බෙදුවා. දුන්නා නම් අපිට තියෙන ඩක් ගාලා ඩොලර් මාරු කරන්න 5000 වලට. ආයිතින් අමු ගවය අධ්‍යක්ෂ බහුලම ලාබාලම නායකයෝ මරණෙත් නරකට ගියානේ. පතිටේ යනකට යනකොට ඇමති කංගරා මන්ත්‍රී කංගරා විපක්ෂයේ තියා හිරියා වෙන්න තියෙන ඔක්කොම උනා මරණෙත් දැක්කා. එයාගේ අඩුපාඩු දැක්කා. ඒවත් හදාගත්තා. තාත්තලා බාප්පලා ගොඩ ගිය හැටි දැක්කා. තාත්තලා බාප්පලා නිතු මැරුවේ දැක්කා. කොහොම දැකලා අවුරුදු 40න් ස්වයං පෝෂිත නායකයෙක් අපිට ඉන්නවා 2009 දී. බලේ ඉඳලා ඇඟට හුරු වෙච්ච කාට බලේ නැතුව දොට්ට පිටටවත් යන්න බැරි ප්‍රශ්නේ නෙවෙයි තියෙන්නේ. ඒකට කියන්න හේතුවක් තමයි අරගලයේ විසින්ම තමයි නාම රාජපක්ෂ වලුතින් හැදුවේ. අර මොහොතේ බේරේ වැවේ ඔබද්දි. හරිද? ගහද්දි. කොහොම යනකම් ඉඳලා තමයි මම යන්නේ කියලා නාම රාජපක්ෂ අලිගම මන්දිරේ හිටියානේ. හාල් පොල් ටික එතනම යාගෙන කාගෙන කොහොමද හිටියානේ. යා කියනවනේ ඒක. ඒක අපි අත්දැකීමෙන් දන්නවා. ඉතින් මේ මොහොතේ මම හිතුවා මේ තරුණයා ටිකක් වෙනස්. ඔහු මේකේ මෙයාගේ දැක්ම වෙනස්. සහ ටික කාලයක් කතා බහ කරනකොට සහ විවිධ තරුණ කණ්ඩායම් එක්ක ඔහු ගනුදෙනු කරනවා අපි දැක්කා. ඒ දැක්ම සහ ඒ වෙනස් චින්තනය තමයි අපි විශ්වාස කරන දේශපාලන මතයේ විදිහට මට දැනෙච්ච දේශපාලන ක්‍රමවේදය. සහ අපි කැමති හැමදාම මේක තැන ලැබ් වෙලා ඉන්නේ නැතුව ඉස්සරහට අපිට මේක ගෙනියන්න පුළුවන් දේශපාලන මතවාදයක් සහ සමාජයේ ඉස්සරහ ප්‍රගමනයක් දකින්න. ඉස්සරහ වෙනසක් දකින්න. ආරයි නේ මල්ලි